Hello guys, welcome back to another video. අලුත් අවුරුද්ද, so wishing everybody a happy new year as well. So අද වීඩියෝ එකේ තියෙන්නේ අද අපි පෙරදින ස්පෝර්ට්ස් කවුන්සිල් එකට කරනවා. ඒකට කැප්ටන් වයිස් කැප්ටන් ලැබිලා වෝට් කරන්න තියෙන්නේ කවුද මේ අවුරුද්දේ ස්පෝර්ට්ස් කවුන්සිල් ප්‍රෙසිඩන්ට්, ට්‍රෙෂරර්, සෙක්‍රටරි වගේ පොසිෂන්ස් වලද. ඒකට අද පෙරදින ස්පෝර්ට්ස් පැත්තෙන් ගත්තොත් තීරණාත්මක දවස. මොකද ස්පෝර්ට්ස් සයිඩ් එක ලීඩ් කරන්නේ කවුද කියලා ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ අපි තමයි සිලෙක්ට් කරන්නේ. ඒකට ඉලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ කටේ සෙට් වෙලා අපි ඡන්ද ටික හදන්න ඕනේ. අපි කැමති කෙනෙක් ප්‍රදාන්න. ඒ වගේ ඉන්ට්‍රෙස්ටිං එකක් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි බලන්නේ අපි වෝට් කරන්නේ අපිට හොඳයි කියලා හිතන කට්ටිය. සෝ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. තව ඒකට අමතරව අද ජිම් එකේ උගත් ඒවා යනවා. ෆැකල්ටි මීට් එකක් යනවා බාස්කට්බෝල් වල. සෝ ඒකේ ක්ලිප්ස් එකක් මම ගේන්න බලන්න පුළුවන් තරම්. ඔය අර ස්පෝර්ට්ස් කවුන්සිල් එක තමයි මේ ස්පෝර්ට්ස් කවුන්සිල් එකට කොහොමද ඒ වගේ වැඩ යන්නේ කියලා පුළුවන් විදිහට ක්ලිප්ස් ගේන්න බලන්න. මීටිං එක ස්ටාර්ට් කරනකොට 5ට විතර ඇති. ඒ මොකද ළමයිට ලෙක්චර්ස් ඉවර වෙලා ওই ප්‍රැක්ටිස් වලට කලින් මීටිං එකට එන්න පුළුවන් නිසා. මීටිං එකේ all together හිටිය 70ක් විතර. මොකද හැම ස්පෝර්ට් එකෙම men's women's teams වල කැප්ටන් වයිස් කැප්ටන් එකතු වුණාම 70 දෙනෙක් වගේ හිටියා. මේක සාමාන්‍ය ඉලෙක්ෂන් ටයිප් එකට යන්නේ. එක පොසිෂන් එකකට දෙන්නෙක්ට වඩා හිටියොත් එතන ඉලෙක්ෂන් එකක් තියෙනවා. එතකොට ඔයාලට කැමති කෙනාට වෝට් කරලා සිලෙක්ට් කරන්න පුළුවන්. වැඩි වෝට්ස් දෙනෙක් කෙනා තමයි සිලෙක්ට් වෙන්නේ. සමහර ඒවා යුනැනිමස්ලි ගියා, සමහර ඒවා ඉලෙක්ෂන්ස් වලින් ගියේ. ඒකට තමයිගේ ස්පෝර්ට් එක කතා කරම යනවා. ඊට පස්සේ අපිට ජිම් එකෙන් රිෆ්‍රෙශ්මන්ට්ස් දුන්නා. මගේ යාළුවා වයිස් කැප්ටන් තමයි මේ ඉන්නේ, කුෂාන්. Newly appointed secretary doing a shit. Good shit. Good morning. අද අපිට තියෙන කවුන්සිල් ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ ෆොටෝ එක ගන්න දෙන වයිස් චාන්සලර් එක, වයිස් කැප්ටන් හැමෝම ඉන්නවා. ඒකට තමයි උදේ මා බලමු කොහොමද වැඩ යන්නේ. මේ ෆොටෝ ෂූට් එක ෂෙඩියුල් කරලා තිබ්බේ උදේ 7ට විතර. මොකද කට්ටියට ලෙක්චර්ස් තියෙන නිසා ලෙක්චර්ස් වලට කලින් තමයි මේක ෂෙඩියුල් කරලා තිබ්බේ. ඒ වගේම මෙඩිසින් ෆැකල්ටි එකේ එහෙම කට්ටිය හිටියේ නැහැ. මොකද ඒකට ක්ලිනිකල්ස් වලට ගිහින් තිබ්බේ. ඊට පස්සේ අපිට තිබ්බේ ෆෝමේෂන් සීටින් අරේන්ජ්මන්ට් එක හදලා ඊට පස්සේ ෆෝමේෂන්ස් ටික හදාගන්න තමයි තිබ්බේ. මම අර ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ කමිටි මෙම්බර් විදිහට හිටපු නිසා මට ෆ්‍රන්ට් රෝ එකේ සීට් එකක් තිබ්බා. ඊට පස්සේ දැන් මේ කාලේ හැම්බෙන්න නිසා අපි දන්න කට්ටිය ෆොටෝස් ගත්තා. එකම ෆැකල්ටි එකේ කට්ටිය ඉන්නවා, ස්පෝර්ට්ස් වල කට්ටිය ඉන්නවා. අඳුරගත්ත කට්ටිය උන්ගේ ඉතින් අපි ෆොටෝස් ගත්තා. මේ තමයි මගේ යාළුවෝ දෙන්න. මට වෙන යාළුවෝ නැහැ. අනේ අපි අතර අවුයි itu මම අනිත් පැත්තට මට කැම්පස් එකේ වෙන යාළුවෝ නැහැ. මට යාළුවෝ දෙන්නයි. මේ මගේ එකම යාළුවෝ දෙන්න. ස්පෝර්ට් එක වශයෙන් මොනවාද දවසේ බොහොම සතුටුයි. මම කියන කෙනෙක් කරපු ටැග් එකට ස්තුතියි. යහුවනේ වාගේ ෆොටෝ විදිය. මේ මගේ බුක් දකුණු අත වම් අත කොලින්ටන් ගින් අදාවේ වයිබ්ස් එකයි. Ready? 3, 2, 1. මේ විද්‍යාපීඨ කියලා ගැම්මල එක. ඒක දාන්න. 3, 2, 1. Sayo. Thank you. So we're doing another successful year as the secretary of the Sports Council. Yes. Overall thoughts, and what are the highlights of the year? To start with the overall experience and then the highlights of the year. Yes, so I think I did not experience much more than you, so we experienced the same things. So Slug 2025 has been amazing because compared to the last year, we some of like many of the games.